අයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙන් අදත් පිළිගන්නවා ඔයාලව මගේ channel එකට. අද නම් ඉතින් උදේම අපිට වහිනවා. ආපහු වැස්ස පටන් අරන් තමයි තියෙන්නේ. ඉතින් හරිම සීතල උදේවරුවක් තමයි අද දවස. ඉතින් වැස්ස කියලා නිකන් ඉන්නත් බෑනේ. වැස්සෙම මම මේ ආවේ ගාඩන් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් පින්නෙන් පෑවිලා මෙන්න මෙයා හිටියා. ඒත් එක්කම මෙයාගෙත් ලස්සන මල් ගොඩක් පිපිලා තිබුණා. මෙයාගේ නම් මල් වරදින්නෙම නෑ. ඉතින් වැස්ස නිසා මෙයාලා නම් ගොඩාක් සතුටින් ඉන්නවා වගේ තමා පේන්නේ. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම මේ vlog එකක් අරගෙන ආවේ. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න තවත් පුංචි යාළුවෙක්. මෙයා මොන්ස්ටර් ෆිෂ් කියන වර්ගයට අයිති කෙනෙක්. මොන්ස්ටර් ෆිෂ් කියන්නේ ඉතින් මස් මාළු වගේ දේවල් විතරක් ආහාරයට ගන්න අය. ඒ කියන්නේ මාංශ භක්ෂක මාළු. මෙයා පුංචි පැටියෙක් තමයි අපි අරගෙන ආවේ. ඉතින් කාලයත් එක්ක දැන් මෙයා ගොඩක් ලොකු වෙලා තමයි මේ ඉන්නේ. මේ තියෙන්නේ පහුවදා. ඉතින් ඊයේ ලස්සනට පුංචි කැකුලක් වගේ තිබුණු එයා තමයි මේ අද ලස්සනට මේ විදිහට පිපිලා ඉන්නේ. ඉතින් ඊයේ වැස්ස නිසා මට ගාඩන් එකේ වැඩ ටිකක් කරගන්න අපහසු වුණානේ. ඉතින් අද මං හිතුවා ඒ vlog එකටම අද දවසේ වීඩියෝ ටිකකුත් ඔන්න එකතු කරන්න ඕන කියලා. මේ පැලේ නම් මල් පිපුණේ පළවෙනි වතාවට. අහම්බෙන් තමයි මං අද එළියට යනකොට මේක දැක්කේ. ඉතින් කොච්චර ගෙදර මල් තිබුණත් ඇන්තූරියම් මලක් නැත්තම් ඉතින් මට හිතුණා ඒක ටිකක් ලොකු අඩුපාඩුවක් වගේ කියලා. ඒ නිසා ඉතින් මම මගේ මල් එකතුවට ඇන්තූරියමුත් ඔන්න එකතු කරගත්තා. මේ මං හදාගෙන තියෙන්නේ ලේඩි ජේන් වර්ගයේ ලොකු පැලයකින් ගත්තු පුංචි පැලයක්. ඉතින් මන් ළඟ කලින් තිබුණේ ඒ වර්ගයේ ලොකු පැලයක් විතරයි. ඉතින් ඒකෙන් මම මේ වෙනකොට පැල ගොඩක් වෙනම හදාගෙන තියෙනවා. ඉතින් මම මේ ඔස්මෝකෝඩ් දාලා මේ ඒකෙන් ගත්තු මේ අනිත් පැලේ මේ විදිහ පෝච්චියක හිටවගත්තා. ඉතින් මම මේකේ නම කිව්වා හරිද දන්නේ නැහැ. වැරදි නම් සමා වෙන්න. මොකද ඇන්තූරියම් ගැන ලොකු දැනීමක් මගේ නැහැ. ඒ වුණාට මම මේ දවස්වල ඒ ගැන විස්තර හොයන ඇන්තූරියම් හදන ගමන් තමයි මේ ඉන්නේ. පැලේ හදන්න වාද්‍ය විදිහට මම මේ අරගෙන තියෙන්නේ පොල්ලෙඩි කැබලි සහ වැලි. මගේ අනිත් මල් වගේම මං හිතනවා මට මේ ඇන්තූරියම් ටිකත් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මේ ටික මට සාර්ථකව හදාගන්න පුළුවන් වෙයිද කියලා. දැනට මම පුංචි පැල 10ක් 12ක් වගේ මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් මේ සමහර පැලවල නම් මොනවද මේ ඇන්තූරියම් වර්ග කියලා මට හරියටම නම මතක නැහැ. හැබැයි මේ හැම පැලයක්ම මම ඉතින් සල්ලි වලට ගත්තු පැල තමයි තියෙන්නේ. ඉතින් ඒ අතර බ්ලැක් කාඩිනල්, එතකොට තව ඇබ්සලූට් කියන වර්ගය ඒවත් මගේ ළඟ මේ අතර තියෙනවා. මේ නම් ඉතින් මගේ පුංචි බබා මෙතන සෙල්ලම් කරන වෙලාවක මේ මල් පැලේට වැලි ගෙනත් දාලා උනේ. ඉතින් එයා ඔය වගේ වැඩ කරනවා. ඉතින් මල් කඩනවා. ඔය වගේ පුංචි පුංචි කරදර සිද්ධ කරනවා. පුංචි බබාලත් එක්ක නම් ඉතින් මේ මල් පරිස්සම් කරගන්න සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා. කොහොම වුණත් ඉතින් එයාවත් පරිස්සම් කරගන්න ගමන් මගේ මල් ටිකත් පරිස්සම් කරගන්න තමයි ඉතින් මගේ උපරිම උත්සාහය මන් දරන්නේ. මම මේ පැල ටික හදාගෙන තියෙන්නේ වැලි, එතකොට පොල්ලෙලි කෑලි, ඒත් එක්කම පුංචි ගඩොල් කැබලි මිශ්‍ර කරලා තමයි මම මේ පැලවලට මාධ්‍ය මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් එකක නම් ඔන්න දැනටමත් මලකුත් පිපිලා තියෙනවා පුංචියට. ඉතින් මෙන්න මේ පැලේ නම් මම පුංචි දඬු කෑල්ලක් දවසක් පොඩි පෝච්චියක හිටවලා තිබුණා. ඉතින් මම දකිනකොට මේක ගොඩාක් ලොකුවට මෙන්න මේ විදිහට දිගට හැදිලා තිබුණා. ඉතින් මං හිතුවා ඒකත් අයින් කරලා වෙනම පෝච්චියක මේක ලස්සනට හදාගන්න ඕන කියලා. මම හිතන්නේ මේක පතොක් කුලයට අයිති පැලයක් වෙන්න ඕන. ඉතින් මං ඒක හදන්න යනකොට ඒකේ පුංචි දඬු මගේ අතින් කැඩුනා. ඉතින් මං ඒ ටිකත්
මෙන්න මේ විදිහට මේ එල්ලෙන පෝච්චි එක හදාගත්තා. මේ තියෙන්නේ මං කලින් ඔයාලත් එක්කම හදාගත්ත පැන්ටාසියා පැලේ. ඉතින් දැන් නම් ඒකේ මල් ගොඩක් දුරට හැලිලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඒ අතර තාමත් මල් පෙහොට්ටු ඉතුරු වෙලා තියෙනවා තැන් කිහිපෙක. ඉතින් මේ විදිහට මල් පර වුණාම මේ වගේ මේ තියෙන ඒ දඬු කොටසින්ම කපලා අයින් කරගන්න ඕන. එතකොට තමා අලුතෙන් දළු ඇවිල්ලා අලුත් මල් හැදෙන්න පටන් ගන්නෙ මේ වගේ. මං හිතන්නේ හැම මල් වර්ගයකටම වගේ මේ දේ අපි කරන්න ඕනේ අලුතෙන් මල් දළු බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න තවත් යාළුවෝ ටික දෙනෙක්. ඉතින් මෙයාගේ නම් පුංචි පැටවුනුත් මං කලින් වීඩියෝ එකක ඔයාලට පෙන්නුවා. හැබැයි ඉතින් ඒ වීඩියෝ එකේ පෙන්නුවේ මං ඒ පැටවුන්ගේ අම්මයි ඒ පැටවු ටිකයි විතරයි. මං එදා කිව්වා ඒ පැටවුන්ගේ තාත්තා පෙන්නනවා කියලා. ඉතින් මේ කළු පාටට හිටියේ පැටවුන්ගේ තාත්තා තමයි. ඉතින් මේගොල්ලොත් එක්කත් ගෙවෙන ජීවිතේ හරිම සුන්දරයි ඉතින්. ඔය පේනවනේ. ඉතින් අපේ පැංචු ටිකත් එක්කම අදට වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මාත් එක්ක රැඳිලා හිටියට ඔයාලට බොහෝමත්ම ස්තුතියි පරිස්සමින් ඉන්න.